හරි අද පොඩ්ඩක් ස්ටුඩන්ට් වීසා ගැන කතා කරන්න කියලා හිතුණා. මේ ටිකේ පොඩ්ඩක් මම දැක්කා ගොඩක් සෝෂල් මීඩියා වල ගොඩක් අය ස්ටුඩන්ට් එන්න එපා කියනවා. තව සෙට් එකක් ස්ටුඩන්ට් එන්න කියනවා. හොඳයි කියලා. මටත් හිතුණා පොඩ්ඩක් කතා කරන්න ස්ටුඩන්ට් වීසා එක ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. හරි මුලින්ම බලමු දැන් ජපානයේ ස්ටුඩන්ට් වීසා එක ඇත්තටම සවුත් වීසා එකක් නෙමෙයි. ජපානි ස්ටුඩන්ට් වීසා එක ඇත්තටම හොඳ වීසා එකක්. සවුත් වීසා එකක් නෙමෙයි. මම ආවෙත් ස්ටුඩන්ට්. හැබැයි ඔයාලා දන්නවා දැන් ජපානයේ ගොඩක් නීති තද වෙලා තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි. නීති ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි ආපු කාලේ වගේ නෙමෙයි. ඒ වගේම තව විවිධාකාර හේතු තියෙනවා. ඉතින් අද චුට්ටක් මම කතා කරනවා ඒ ගැන. මුලින්ම මෙහෙම දැන් ඔයා ජපන් එන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඇයි ඔයා ජපන් එන්නේ? ඔයා දැන් ස්ටුඩන්ට් එන්න ඉන්න කෙනෙක් නම් ඇයි ඔයා ස්ටුඩන්ට් තෝරගත්තේ? දැන් මම කියන්නේ මගේ යාළුවොත් නම් මම කියන්නේ ස්ටුඩන්ට් එන්න එපා කියලා. ජපාන්ට එන්න එපා කියලා නෙමෙයි. ස්ටුඩන්ට් එන්න එපා කියලා කියන්නේ. ඒකට හේතු තියෙනවා ගොඩක්. උදාහරණයක් හැටියට මම 2016 ජපාන්ට ආවේ. මම එද්දි මට සම්පූර්ණ වියදම මට ඒ කාලේ ගියේ ලක්ෂ 22ක් විතර වගේ. 20ක් 22ක් විතර අතර ගියේ. දැන් සාමාන්‍ය 45ක් 50ක් සාමාන්‍ය 40න් උඩ වගේ යන්නේ. කියන්නේ උකට හේතුව දැන් 2016 දැන් 2020 හරියටම අවුරුදු 10කට පස්සේ දැන් ජපාන් ස්කූල් ෆී හැම ටිකක් වෙනස් වෙලා තියෙනවා. හැබැයි ගොඩාක් ලොක් ගණන් වලින් වැඩි වෙලා නැහැ. වෙනස් වෙලා තියෙනවා. ඒක ඇත්ත සාමාන්‍ය වැඩි වෙලා තියෙනවා ලංකාවේ මුදලට සාපේක්ෂව. සාමාන්‍ය ලක්ෂ 2ක් 3ක් 4ක් ඔය අතර සාමාන්‍ය වැඩි වෙලා තියෙනවා. නමුත් දැන් ලංකාවේ කියන්නේ අවුරුදු 10කට කලින් තිබ්බ ගානේ දැන් ගන්න ඔච්චර වෙනස් වෙන්න හේතුව මොකද්ද? දැන් මම දකින ප්‍රධානම හේතුව තමයි අපි රැල්ලට යනවානේ. රැල්ලට යන එක තමයි ප්‍රධාන හේතුව. දැන් ඕනම දෙයක ඉල්ලුම වැඩි වෙද්දි මිල වැඩි වෙනවා. ඒ වගේ තමයි මේ රට යන කියන දේවලුත් සාමාන්‍යයෙන් දැන් වල දකින්න ඇති රොමේනියා කලින් ලක්ෂ 6-4 යන්න තිබ්බ දැන් ලක්ෂ 15-20 අතර යනවා ඊශ්‍රායල්. ඒ වගේ හැමදේම රැල්ලට යනකොට ගණන් වැඩි වෙනවා. ප්‍රධාන හේතුව ඒකයි. මොකද අපි කොච්චර කිව්වත් ඔය රට යවන අය ලොකු ගාණක් කියලා තියාගන්නවා. ස්කූල් ෆී එකට වඩා ගණනු තියාගන්න අයත් සමහර අය ඉන්නවා. ඉතින් ඒකට අපිට ගන්න දෙන්න. මොකද දැන් අපි රට යන්න කැමති කෙනෙක් නේ. අපි හැම වෙලාවෙම try කරන්නේ අපි යාලට යන ගාණක් බලන්නේ නැහැ. අපි බලන්නේ අපිට යන්න හම්බ වෙන අවස්ථාව ගැන. හරි ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඔයා රට ගියාට පස්සේ ඔයා හිතන ඔයාගේ අරමුණට යන්න පුළුවන්ද බැරිද කියන එක. ඒක වැදගත්නේ. මොකද සල්ලි තියෙන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. රට ගිහිල්ලා කරගන්න බැරුව ගියොත් ආයි ලංකාවට ඇවිල්ලා තමන්ගේ දේවල් කරන් ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් අය ඉන්නේ ලෝන් ගහලා ණය වෙලා වගේ ගොඩක් දේවල් එක්ක එන්නේ. ඉතින් ඒ එච්චර දේවල් කරලා රට ආවම ඒ තමන් බලාපොරොත්තු වෙන දේ කරගන්න බැරුව ගියොත් ගොඩාක් අසරණ වෙනවා. ඒ හින්දා මම පොඩ්ඩක් කියන්න ද ස්ටුඩන්ට් වීසා එකේ ගොඩක් කලින් එක්ක සංසන්දනය කරද්දී වෙනස් වෙලා තියෙන දේවල්. දැන් ස්ටුඩන්ට් වීසා එක කියන්නේ ඇත්තටම හොඳ වීසා එකක්. හැබැයි ඔයා මුලින් මත තියාගන්න ඕන ස්ටුඩන්ට් වීසා එක කියන්නේ මොකක්ද කියන එක. ඒක දන්නේ නැතුව ඔයා මෙහෙ ඇත්තටම ඇවිල්ලා වැඩක් නැහැ. දැන් උදාහරණයක් හැටියට යුරෝප් රටවල්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, ඇමරිකා ඒ රටවල් එක සංසන්දනය කරද්දී ජපානි ස්ටුඩන්ට් වීසා එක හාත්පසින්ම වෙනස්. සාමාන්‍යයෙන් ජපාන්ට එන කෙනෙක් මමත් ආවේ එහෙමයි. මුලින්ම එන්නේ ලැන්ග්වේජ් කොලෙජ් එකට. අපි කියනවා නිහොන්ගෝ ගක්කෝ කියලා. නිහොන්ගෝ ගක්කෝ එකේ සාමාන්‍යව අප්‍රේල් බැච් එකකවත් වට අවුරුද්දක් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ අර ඔයා ජූලි සැප්තැම්බර් ඒ වගේ බැච් එක ආවොත් එහෙම වට සාමාන්‍ය අවුරුද්ද මාස 9 අවුරුද්ද මාස 6 ඔය වගේ තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඊට පස්සේ ඒ ඉස්කෝලේ ග්‍රැජුවේට් වෙනවනේ. දැන් සමහර විට මම දන්නේ දැන් ලංකාවෙන් එවන ගොඩාක් අය ඔය දේවල් කියන්නේ නැහැ. මොකද සයිහුණාම සමහර අය යන්න අකමැති වෙන හින්දා. දැන් ඔයා පිටරටවල නම් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල නම් ඔයා මොකක් හරි යුනිවර්සිටි එකකට හරි මොකක් හරි වෙන ඉන්ස්ටිටියුට් එකකට හරි ගියාම ඒකෙන් ඉගෙන ගත්ත ඉතින් කතාව ඉවරයි. එළියට ආවා ඊට පස්සේ ජොබ් එකක් හොයාගත්තා. ඒ යන ඉතුරු ටික ඒ විදිහට කරන් යනවා. එහෙමයි. හැබැයි මෙහෙ වෙනස්. මෙහෙ වා ලැන්ග්වේජ් කොලෙජ් එකේ අවුරුදු එකමාරක් අවුරුදු දෙකක් අතර ගිහිල්ලා ඒ ඉගෙනගෙන එළියට ඇවිල්ලා ඔයාට ඒ හිම ජොබ් එක ගන්න බෑ. ඔයා ලංකාවේ ඩිග්‍රියක් තියෙන කෙනෙක් නම් ඔයාට ගන්න පුළුවන් ජොබ් එකක්. හැබැයි ඒකටත් අර ලැන්ග්වේජ් කොලෙජ් යන කාලේ ජපන් හදාගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා ලැන්ග්වේජ් කොලෙජ්ෙන් එළියට ඇවිල්ලා ඔයා මුලින්ම යන්න ඕනේ ටෙක්නිකල් කොලෙජ් එකකට හරි කැම්පස් එකකට හරි. ඔයා අනිවාර්යෙන් යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ වීසා එක හම්බෙන්නේ නැහැ ඊළඟ එක. කින්දා ටෙක්නිකල් කොලෙජ් යනවා නම් ටෙක්නිකල් කොලෙජ් සාමාන්‍ය අවුරුදු 2යි.
යුනිවර්සිටි එකට යනවා අවුරුදු 4යි. සල්ලි තියෙන කෙනෙක් නම් යුනිවර්සිටි එකකට යයි. එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකට තමයි යන්න තියෙන්නේ. මම ගියේ ටෙක්නිකල් කොලෙජ්. උතන වැදගත් දේ තමයි ඔය ලංකාවෙන් එනකොට සල්ලි ගෙවනවනේ ස්කූල් ෆී කියලා. ඒ ගෙවන්නවා ලැන්ග්වේජ් කොලෙජ් එකට. සමහර වෙලාවට ලැන්ග්වේජ් කොලෙජ් එකෙත් අවුරුද්දකට විතරයි ඔයා ගෙවන්නේ. ඉතුරු මාස 6 හරි ඉතුරු අවුරුද්දට හරි ඔයා මෙහි ආවට පස්සේ ආයි ගෙවන්න ඕන හම්බ කරලා. හරි. ඒක ගොඩක් දුරට ඔයා ලංකාවෙන් අම්මලාගෙන් ගෙන්නම් හරි නැත්නම් මෙහි පාර්ට් ටයිම් කරලා හරි ඒකෙන් තමයි ඔයා ගෙවන්න ඕනේ. හරිද? ඒත් කමන්නේ කියමු. ඊට පස්සේ ඔයා ටෙක්නිකල් කොලෙජ් යනකොට ඒ සල්ලිත් ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මම දන්න තරමින් ඇවරේජ් කොළ 100කට වඩා ටෙක්නිකල් කොලෙජ් එක අවුරුද්දට යනවා. සාමාන්‍ය කොළ 80 90ට තියෙන ස්කෝලක් තියෙනවා නැතුව නෙමෙයි. ඒකින්ද අය අවුරුද්දක ගන්න. ඒක අවුරුදු දෙකක් යන්න ඕන. ඊට පස්සේ තමයි ටෙක්නිකල් කොලෙජ් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයාගන්න ඕනේ. ඒකත් ඔයා ටෙක්නිකල් කොලෙජ් එකේ දෙවෙනි අවුරුද්දේදී ඉන්ටර්විව් ගිහින් කරලා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඒ දේවල් එක්ක ඊට පස්සේ ජොබ් එක හොයාගන්න ඕනේ. හරි දැන් ජොබ් එක හොයාගත්ත කියමුකෝ. ඊට පස්සේ තමයි ඔයා ජොබ් වීසා එකේ අපි කියන්නේ ෂූ ෂොප් කරනවා කියලා කියන්නේ. ෂූ ෂොප් කරලා එක දිගටම ඔහොම වාවඩ කරන කම්පැනි එකේ වීසා රිනිව් කරනවා. ඔහොම ජපානයේ වැඩ කරනවා. ඕක තමයි සාමාන්‍ය පියවර. දැන් කියද්දී ඔක හරිය ලේසියිනේ. හැබැයි මතක තියාගන්න ඕන. ඔය ස්ටුඩන්ට් ඉන්නකොට මේ ටැක්ස්, ඉන්ෂුරන්ස්, පෙන්ෂන් හරියට ගෙවන්න ඕන. නොගෙවුව සමහර ස්ටුඩන්ට් ඉන්නකොටම වාගේ වීසා එක රිජෙක්ට් වෙන්න බලපානවා ඉතින්. ඒකයි ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔය ස්කූල් ෆී, ඉස්කෝලේ පැමිණීම අපි කියන මෙහෙන් කියන්නේ මෙහි භාෂාවෙන් කියන්නේ ශුෂ්‍යකි කියලා. ඇටෙන්ඩන්ස් පැමිණීම තියෙන්න ඕන. වාගේ සේසකි කියලා එකක් තියෙනවා. සේසකි කියන්නේ වාගේ රිපෝට් එක. ඒකත් හොඳ වෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් සමහර ඉස්කෝල තියෙනවා. ඒ ටෙක්නිකල් කොලෙජ් යන කාලේ ආයේ හරියට නොවුනොත් ඔයාව ජොබ් ඒ කියන්නේ කම්පැනි වලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ ඉස්කෝල වලින්. ඒකින්ද ඔයා ඒ දෙත් හරියට තියාගන්න ඕන. ඒකත් හරි කියන්කෝ. ඒ ඔක්කොම හරියට තියාගන්න. දැන් ඕක තමයි සාමාන්‍ය දේ. දැන් මම කියන්නේ මෙතනින් එහාට ජපාන වෙනස් වෙන දේවල්. දැන් මම කලින් කිව්වනේ දැන් මගේ යාළුවෙක් මයින් හැත් ස්ටුඩන්ට් එන්නද කියලා මම කියන්නේ එන්න එපා කියලා. හේතුව දැන් ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉස්සරහ ගැන දැනටමත් වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා ඇතිනේ ස්ටුඩන්ට් කෙනෙක්ට පැය 28ක් වැඩ ගන්න පුළුවන්. නීති අනුකූලව. අපි හැමෝම පැය 28ට වැඩ කරනවානේ. එහා වැඩ කරන. ඒ වගේ මතර පඩි හම්බ වෙන ජොබ් ඒ වගේ ගොඩාක් අය එහෙම කරනවා. එහෙම කරේ නැත්නම් අපිට අපි ස්කූල් ෆී එකවත් ගෙවන්න හම්බ කරගන්න වෙන්නේ නැහැ. ඊට අමතරව ඉන්න ගෙදරට ඇපාර්ට්මන්ට් එක එතකොට බිල් අනම්මනම් ෆෝන් බිල් ඔය ගොඩක් දේවල් තියෙනවානේ. ඒ හින්දා අනිවාර්යෙන් අපි පැය 28ක් කරලා මදි. ගොඩක් අය ඒක කරනවා. ඒක ඇත්තටම නීති විරෝධී. නීති විරෝධී ගොඩක් අය කරනවා. මොකද සමහර ණය වෙලා ඇවිල්ලා තියෙන සමහරට ලංකාවේ ස්කූල් ෆී වලට ගෙන්න ගන්න සල්ලි නැහැ. ඒක හේතු තියෙනවා. හරිද? දැන් උතන මම කියන්නේ මෙතනින් එහාට වෙනස් වෙන දේ. මෙතනින් එහාට වෙනස් වෙන්න යන දේ. දැන් දේවල් කීපයක් වෙනස් වෙනවා. ඔයාලා දන්නේ දැන් ජපානයේ පිටරටවල් අයට විරුද්ධව ඉතින් ලොකු රැල්ලක් යනවා. ඒකත් අර ලංකාවේ ජාතිවාදය වගේ තමයි. දැන් ඔයාට අල්ලපු ගෙදර එක්කෙනා ජපන් කෙනෙක් නම් ඔයා එයාට මොකක් කර වැරද්දක් කරොත් ඒක ඔයයි එයයි අතර ප්‍රශ්නයක්. ඒක පිටරටවල් අය ජපන් ජාතික අතර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දැන් පොඩි කාලයක් තිස්සේ දැන් ජපානයේ දේශපාලඥයෝ ඉතින් දේශපාලන අරමුණු වෙනුවෙන් ගොඩක් පිටරටවල් අයව අර ජපන් අයගෙන් වෙන් කරන ඒ දේ කරනවා. එහෙම කරොත් තමයි යාළුවා ඡන්ද ගන්න පුළුවන්. ඉතින් ඒ දේ තියෙනවා. ඉතින් ජපන් අයත් ඒක තේරෙන අයත් ඉන්නවා, නොතේරෙන අයත් ඉන්නවා. හැබැයි කාලයක් තිස්සේ මෙහෙ ඉන්න අය හැටියට ඉතින් අපිට ඒක හොඳටම පේනවා. ඉතින් ඒ දේත් එක්ක ජපානයේ දැන් පාලනය කරන ආණ්ඩුව ගැන දාන්න සනායතා කයිසන්ගේ ඒ ආණ්ඩුව ඉතින් යාලටත් ඒ සමහර දැඩි තීරණ අරගන්න වෙලා තියෙනවා. පිටරටවලගේ වැරදිත් තියෙනවා. ඒවත් එක්ක දැඩි තීරණ අරගන්න වෙලා තියෙනවා. කොහොම හරි උතන් දැන් තියෙන ප්‍රශ්නේ ඒ විවිධාකාර මොන හේතුවෙන් හරි ඉතින් ඒ මෙයා ජපන් අයගේ රට හින්දා අපිට ඒ දේවල් එක තරම් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් දේ අපේ පැත්ත දාන්න එක විතරයි. ඉතින් දැන් මම කියන වෙනස් වෙලා තියෙන දේවල් දැන් මේ ඔක්තෝබර් ඉඳන් වීසා ගාස්තු වල ලොකු වෙනසක් වෙනවා. සාමාන්‍යයෙන් කලින් තිබ්බේ වීසා වලට මුලින් තිබ්බේ සෙන් 4යි කියන්නේ 4000ක් විතර. වීසා එක රිනිව් කරන්න. ඊට පස්සේ ටික කාලෙකට කලින් එක 6000ක් කරා. දැන්ටත් තියෙන 6000. නමුත් යාළුවා මේ දැන් පොඩි කාලයකට කලින් පනතක් සම්මත කරගත්තා. දැන් මේ ඔක්තෝබර් ඉඳන් වීසා ගාස්තු වෙනස් වෙනවා. අවුරුද්දකට අඩු වීසා එකක් නා සාමාන්‍යයෙන් කොළ දෙකමාරක් විතර. අවුරුද්දත් අවුරුදු 3ක් අතර වීසා එකකට නම් කොළ 3යි සෙන් 3ක 33000ක් විතර. අවුරුදු 3කට වඩා වැඩි එකක් නම් කොළ 5ක් විතර යනවා. ඒ වගේම PR දාන්න දැන් කොළ 20ක් යනවා. කලින් තිබ්බේ මම හිතන්නේ කොළයක් විතර. PR එක දාන්න වීසා ගාස්තු හැටියට. ඉතින් කොළ 20ක් ආයි. ඉතින් ලොකු ගාණක් ඒක. පොඩි ගාණක් නෙමෙයි. නමුත් වීසා ගාස්තුත් හරි කමන්නේ කියමුකෝ. මං කී ස්ටුඩන්ට්ලට තියෙන ප්‍රශ්නේ තමයි
දැන් දැනට ඔයාලා දන්නවා ඇති මෙහි තියෙන අපි කියන සයිරු කාඩ් එක කියලා. ඩෙන්ටිටි කාඩ් එක අපිට දීලා තියෙන එක. සයිරු කාඩ් එක, මයි නම්බර් කාඩ් එක, ඉන්ෂුරන්ස් එක. ඒ තුන වෙන වෙනම තියෙන්නේ. අපි ඉමිග්‍රේෂන් එකට උනත් විස්තර දෙනකොට අපි සමහරලාට මයි නම්බර් කාඩ් එකේ විස්තර වෙනම, ඒ කියන්නේ මයි නම්බර් කාඩ් එක ගන්න තමයි ටැක්ස් යන්නේ. සයිරු කාඩ් එක විස්තර වෙනම, ඉන්ෂුරන්ස් එක විස්තර වෙනම, මේ දේවල් වෙන වෙනම ශියක් ෂෝලින් අරන් තමයි අපි දෙන්නේ. නමුත් දැන් මෙතනින් එහාට අලුතෙන් ගේන සයිරු කාඩ් එක, ඒ සයිරු කාඩ් එකේ ඔයාගේ සයිරු කාඩ් එකේ විස්තර, ඔයාගේ විස්තර, ඊට අමතරව මයි නම්බර් විස්තර, ඊට පස්සේ ඉන්ෂුරන්ස් එක, හොකෙන් එක. ඒ තුනම එකම සයිරු කාඩ් එකේ තියන්න තමයි දැන් සිස්ටම් එකේ ගණන් තියෙන්නේ. අලුත් සයිරු කාඩ් එක මේ මාසෙ ඉඳන් වගේ මම හිතන්නේ ඒක මේ නිකුත් කරන්න ගත්තා. ඉතින් ඒක ආවා කියන්නේ ඔයාලට තේරෙනවා ඇති. ඔයාලගේ ඔක්කොම විස්තර එක තැනක තියෙන්නේ. ඒකින්ද අර ඔයාලා කලින් කරා වගේ ඔයාලා වෙන තැනක දැන් හිතන්න පොතට සල්ලි දෙන්නේ නැහැ, අතට සල්ලි දෙන තැනක වැඩ කරා. නමුත් එතන සයිරු කාඩ් එක පෙන්වන්න ඕන. දැන් ඔයා ගිහලා සයිරු කාඩ් එක පෙන්නුවා. එයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔයාගේ සම්පූර්ණ විස්තර එතනට යනවා. අර තුනේම විස්තර යනවා. එතකොට ඔයාගේ ටැක්ස් විස්තර කොහොමත් යනවා. හරිද? ඒකින්ද එතන ලොග් ගැටලුවක් වෙනවා. අලුතෙන් සයිරු කාඩ් එක ආවම. ඉතින් එතකොට කොහොමත් පැය 28 වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම කලින් ගොඩක් ජපානයේ ඉමිග්‍රේෂන් එක උනත් ප්‍රෙෂර් එක දුන්නේ පිටරට කෙනාට. වැඩි වැඩ කරන්න එපා, වීසා රිජෙක්ට් කරනවා. ඒ වගේ දේවල් වලින් ලොකු ප්‍රෙෂර් එකක් දුන්නේ පිටරට කෙනාට. නමුත් දැන් මෙයාලා ප්‍රෙෂර් එක දෙන්නේ ජපාන් කෙනාට. වැඩට ගන්න එපා කියලා. වැඩට ගන්න නිත්‍ය අනුකූල විදියට. අතර පඩි දෙන්න ඒ වගේ දේවල් කරන්න එපා. අහු වුණොත් අවුරුදු 2ක් 5ක් අතර හිරේ. මං හිතන්නේ එහෙම මොනම කිසිම කම්පැනි එකකවත් කෙනෙක් එහෙම දෙයක් කරන්න පෙළඹෙයි කියලා ඉස්සරහට. මොකද හිරේ විතරක් නෙවෙයි කම්පැනි එකේ ලයිසන්ස් එකත් කැන්සල් කරනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒ දේවල් එක්ක ස්ටුඩන්ට්ලාට ගොඩාක් අමාරු කරලා තියෙනවා. අමාරු කරලා කියන්නේ හරි විදිහට ස්ටුඩන්ට් ඉගෙන ගන්න එක නෙමෙයි අමාරු කරලා තියෙන්නේ. අර ඒට අමතරව හම්බ කරන ඒවා, ඒතොර ටැක්ස් අනම්මනම් ගෙවන ඒවා, ඒ දේවල් ඉතින් හරියට මේ දේවල් වෙන්න ඕන. දැන් අපි ලංකාවෙන් ලෝන් ගහලා ඇවිල්ලා කරලා එහෙම ලොකු ප්‍රශ්න තියන ස්ටුඩන්ට් ඇවිල්ලා ස්කූල් ෆී ගෙවන්නත් ඕන. ඉන්න තැන් වලට කණ්ඩ බොණ්ඩ වියදම්, එතකොට බිල් ඒව ගෙවන්නත් ඕන. ඉතින් ඇත්තටම අපි අර කියනාගේ අර පැය 28 කරලා මදිනේ. වෙන ගේමක් ගහන්න ඕනේද? හැමෝම මේ ගේම ගහනවා. නමුත් ඉස්සරහට ඒක ගොඩාක් අමාරු වෙනවා. ඒ හින්දා එතන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් ඔය මං කිය වගේ ටැක්ස් ඒවා ඒ දේවල් ගෙවන්න ගන්නවා. දැන් ඉස්සරහට එන අලුත් සයිර් කාඩ් එකත් එක්ක ඒක අමාරු වෙනවා. ඒ වගේම දැන් ගෙනන් තියෙන නීති, ස්කූල් ෆී, ඒ වගේම වීසා ෆී වැඩි කරලා තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් එක දරා ගන්න අමාරු. ඒ වගේම තව දෙයක් තියෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ මෙහි ටෙක්නිකල් කොලෙජ් එකේ දෙන සහතිකය. අපි කියන්නේ ජපාන් වලින් කියන සෙම්මොන්ෂි එක කියලා. ජපාන් විතර එක වළංගු. ඕස්ට්‍රේලියා හරි කොහරි ගිහිල්ලා යුනිවර්සිටි එකකින් ඩිග්‍රියක් කරගත්තොත් ඒක ලෝක පුරාම වළංගුයි. ලංකාවේ ඩිග්‍රියක් වුණා ලෝක පුරාම වළංගුයි. නමුත් මෙහෙත් ඉතින් කැම්පස් එකට ගියොත් පුළුවන්. නමුත් කැම්පස් එකට යන්න අවුරුදු 4ක් යන්න ඕන. ඒ වගේම කැම්පස් එකේ ඔයාට මේ පාර්ට් ටයිම් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැත්තම් සාමාන්‍ය උදේ හවස වෙනකම් ලෙක්චර්ස් තියෙනවා. ඉතින් ගොඩක් අමාරුයි. ඒ හින්දා ඉතින් හැමෝම ටෙක්නිකල් කොලෙජ් එකට යන්නේ. ඒ හින්දා ස්ටුඩන්ට් එන්න කෙනෙක් නම් දෙපාරක් හිතලා බලන්න. මොකද ස්ටුඩන්ට් කියන්නේ සවුත් වීසා ගන්න නෙමෙයි. නමුත් අපේ තියෙන විවිධාකාර දේවල් එක්ක ඒක ගොඩක් අමාරු වෙනවා. අපි ගැට ගහගෙන යන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. සමහර අය හිතනවා ස්ටුඩන්ට් ඇවිල්ලා කරගන්න බැරුව ගියොත් එක්ක රිෆියුජි දාලා හරි මොන හරි කරලි වෙලා ගේමක් ගහ ගන්නවා කියලා. ඒක ඉස්සර වගේ කරන්න වෙන්නේ නැහැ. අමාරුයි නෙමෙයි කරන්න බැරි දෙයක්. දැන් ගොඩාක් නීති ගණන් තියෙනවා. වල දකින්නත් ගොඩාක් අය යවනවා, ඩිපෝට් කරනවා. රිෆියුජි වීසා ඉන්න අය ඕවර්ස්ටේ මාර විදියට දැන් යවන්නේ. ඒකින්ද දැන් ඒක අපි දැන් මෙහි ඉන්න කෙනෙක් ඒක කියන හේතුව තමයි දැන් ඔයා ඇවිල්ලා ඔයා ඒ විදියට මොන හරි රිෆියුජි දාලා කරලා මොන හරි ඊට පස්සේ ඔයාගේ නම කැත වුණාම ඔයා අහු වුණා හරි කියන්නකෝ. ඒක ඔයා විතරක් නෙමෙයි. කෙලිම නිවුස් වලට යන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඒක මෙහි ඉන්න ගොඩාක් අයට බලපානවා. ගොඩාක් අයට නෙමෙයි හැමෝටම බලපානවා. දැන් අපි ඊළඟට තැනකට ගියත් අපි බලන්නේ අර වපරහෙන් බලන්න අපි කියන්නේ අපේ භාෂාවේ. අන්නේ ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා වැදගත් දේ තමයි හැමදේම හරියට කරන එක. දෙයක් මොකක් හරි එක තැනක් වැරදුනොත් ඒක හදාගෙන හරියට ආයි කරන්න ඉතින් එහාට. ඒ වගේ. ඒකින්ද මගේ යාළුවෙක් නම් මම දන්නේ මං කියන දේ තමයි ස්ටුඩන්ට් එන්න එපා. කොයි ස්ටුඩන්ට් ඇවිල්ලා බොරුවට අවුරුදු 3-4ක් තනිකර කාලේ නාස්ති කරන එක කරන්නේ. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් වෙනස් වෙලා දැන් ස්ටුඩන්ට් දැන් උදාහරණයක් කියන්න මෙහෙට ස්ටුඩන්ට් ඔයා මුලින් බලන්න ඕනේ ඔයාට ජපානයට යන්න නෑ ස්ටුඩන්ට් හොඳයි සුපිරි කියලා කියන
කවුද කියලා බලන්න. ඒ කියන කෙනා. ඔයාට කියන්නේ කවුරු ඒජන්සි කරන කෙනෙක් හරි ජපාන් යවන කෙනෙක් හරි නම් ඔයා දෙපාරක් හිතන්න. මොකද ඒ ඔයා මෙහි ආවට පස්සේ යාළගේ වක්කීම ඉවරනේ. යා සල්ලි ගත්ත අයන් කතා ඉවරයි. ඊට පස්සේ මෙහි තියෙන මේ ගේම ගහන්න ඕනේ ඔයානේ. එයා කතා ඉවරයි. යා සල්ලි ගත්ත පැත්ත කරනවා. එයා යන්න කියන්නේ ඔයාට ආදරෙන්නේ නෙමෙයිනේ. එයාට සල්ලි හම්බෙන හින්දා. ඒක හින්දා ඔයා සල්ලි ගෙවලා යන කෙනා හැටියට ඔයා මුලින් බලන්න හොඳට හොයලා බලන්න. ජපානේ ගියොත් මොන හරි මට කරගන්න පුළුවන්ද? මේක ගේම ගහ ගන්න පුළුවන්ද? හම්බ කරගන්න පුළුවන්ද? මොකද ඇත්තටම ඉගෙන ගන්නම කියන අරමුණෙන් එන අය හරි අඩුයිනේ. ඉගෙන ගන්නම කියන කෙනෙක් නම් කෙලිම කැම්පස් එකට එන්න. එතකොට ඉගෙන ගත්ත අවුරුදු 4න් කතාව ඉවරයි ඩිග්‍රී ගත්ත එළියට ආවා. ජපාන් භාෂා ලැන්ග්වේජ් කොලෙජ් ගිහිල්ලා ටෙක්නිකල් කොලෙජ් ගිහිල්ලා ඔච්චර කටු ගන්න ඕනේ නැහනේ. ඒක හින්දා ඒක හොඳයි. ඒක ඇත්තටම හොඳයි. ඉස්රෝම වැරද්දක් කියන්නේ නැහැ. නමුත් දැන් තියෙන සිටුේෂන් එක අනුව ඒ වගේම ලංකාවේ ලෝන් ගහලා ඔය තියෙන ඔක්කොම ගස් තියලා කරලා එන කෙනෙක් නම් දෙපාරක් අනිවාර්යෙන් හිතන්න. විකල්පයක් හැටියට මම හැම වෙලාවෙම කියන්නේ SSW තියෙනවා. ඊට පස්සේ අපි කියන්නේ ට්‍රේනින් වීසා ගිනෝ ජිස්ටුසේ කියලා කියන්නේ. ඒ වීසා දෙක try කරන්න. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් එක බලපුවම යන වියදමත් අඩුයිනේ. පොඩි කාලයක් ඉගෙනගෙන ආට එක්සෑම් එකක් ගොඩ දාගෙන ඒ දේවල් ටික කරගන්න තියෙනවා. ඉතින් ඒ වගේ එක try කරන්න. මොකද ඔයා ලක්ෂ ගණන් ලක්ෂ 30 40 50 ඔය ගණන් වියදම් කරලා ඇවිල්ලා ඔයා ඒවා බේරන්න මෙහි එන කට්ටක් කන ගමන්ම ඔයා මෙහි ටැක්ස් අනම් මන්නු බැලන්ස් කරන්න ඕන. ඒ වගේම ස්කූල් ෆීස් බැලන්ස් කරන්න ඕන. ඉතින් ලොකු ගේමක් තියෙනවා. අනික යුරෝප රටවල් වගේ නෙමෙයි. මෙහි ටිකක් අමාරුයි. මෙහි කොච්චර අපි කිව්වත් අර බෙදීමක් තියෙනවා. ජපාන් අය හොඳයි නරක නැහැ. නමුත් අපි දැන් අවුරුදු ගානක් මෙහි ඉන්න හින්දා අපිට මේ සමාජයේ ගොඩක් දේවල් තේරෙනවා. ඒ තේරෙනින් තමයි අපි ඉතින් කියන්නේ. ඒකින්ද පුළුවන් නම් try කරන්න ඉස්රෝන් නැතුව SSW ගිනෝ ජිස්ටුසේ දැන් ඉංජිනේරින් වීසා එකත් හොඳයි. හැබැයි හරි විදියට එනවනම් හොර සාතික හදලා ඔය කට්ටිය යවන කමට රැල්ලට වගේ ආවොත් එහෙම ඊට පස්සේ ඔයාට ඒ වෙන්නේ අරකම තමයි. අවුරුදු වෙනකොට තැනකට ජොබ් එකකට ය아가න්න බෑ. ඉන්ටර්විව් එකකට කතා කරගන්න බෑ. ආපු කෙනා ඊට තව ලක්ෂ 30ක් මේ 10ක් විතර ඉල්ලනවා මේ වීසා එක අලුත් කරලා දෙන්න. කින්දා එහෙම තීරමන්නේ දේවල් කරන්න එපා. හැමෝම යන පළියට කරන්න එපා කවමදාකවත්. දැන් ගොඩාක් ඔයාලා හොයලා බලන්න. ජපානේ හොඳයි, ජපාන් ලස්සනයි, ජපානේ සුපිරි කියන අය ගැන හොයලා බලන්න. මම කියන්නේ ජපානේ සෞතුයි කියලා. ජපානේ හොඳයි. ජපානේ හොඳ රටක් ලස්සනයි, හොඳ මිනිස්සුත් ඉන්නවා. ජපානේ තාමත් ජපානේ ආර්ථිකය පොඩ්ඩක් කොච්චර වැටිගෙන ගියත් තාමත් සාමාන්‍ය ගානට තියෙනවා. නමුත් අපි ගැන බලන්න බෑ අපි මොන දෙයක්වත් කලින්. අපි එන්නේ ණය වෙලා. ඒ දේවල් බේරන්න ඕන. අයිට අමතර අපි කීයක් කර හම්බ කරන්න ගේමක් ගහ ගන්න ඕන. ඒකින්ද මේ දේවල් එක්ක හැම වෙලාවෙම මේ දේවල් හිතලා බලන්න. හිතලා බලලා වැඩ කරන්න. කවුරුත් කියන පළියට කවුරුත් කරන පළියට දැන් අල්ලපු ගෙදර එක්කෙනා ජපාන් ගියා කියලා මං හිතන්නේ නැහැ වත් ජපාන් යන්න ඕන කියලා. ඔයා බලන්න අල්ලපු ගෙදර එක්කෙනා ගියා. දැන් එයා අල්ලපු ගෙදර එක්කෙනා ගිය හොඳ ගේමක් ගහව කියන්නකෝ. ඒ වගේම බලන්න. එයා ගේමක් ගැහැවේ එයා කොහොමද? එයාගෙන් මේ දේවල් අහලා බලන්න. ජපානේ කොහොමද? එයා ගේමක් ගැහව අවුලන්න මටත් පුළුවන්. හැමෝටම එකම තැන් හම්බෙන්නේ නැහැ. හැමෝටම එකම විදියට වෙන්නේත් නැහැ. ඒකින්ද සිටුේෂන් ගොඩක් වෙනස්. ඒකින්ද මේ ඒ වගේම තව එකක් ඔයාලා කවුරු හිතනවා නම් මේ තරහට හරි ඔයාලා එනට ඉරිසියට හරි කියලා එහෙම කියන්නේ මොකක් හරි කියලා හිතනවා නම් මම කියන අවුලන්නේ එන්න. ඇවිල්ලා බලන්න. ඔයාලට මේක තේරුම් යයි. මොකද මගේ අත්දැකීම මම කියන්නේ වගේ මන් දකින ජපානයේ ගැන මම කියන්නේ. ඉතින් ස්ටුඩන්ට් එන්ඩින් කෙනෙක් නම් දෙපාරක් හිතන්න එන්න හොඳට හොයලා බලන්න. මොකද්ද සිටුේෂන් එකේ මෙහි තියෙන සිටුේෂන් ඔයාලට හැන්ඩල් කරගන්න පුළුවන්ද කියලා. හොයලා බලන්න. එහෙම අමාරුයි කියලා හිතනවා නම් මම කියන්නේ ස්ටුඩන්ට් එන්න එපා වෙන වීසා එක try කරන්න. මොකද දැන් ඉස්සරහට ලැන්ග්වේජ් එකත් හොඳටම බලනවා. දැන් ඉංජිනේරින් වීසා වුණත් දැන් N2 ඉල්ලන අනිවාර්ය කියන තැනට අවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඉතින් ගොඩක් ජොබ් වලත් එහෙමයි. ඒකින්ද ඉගෙන ගන්න වෙන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් බලන්න නැත්නම් අර හම්බ කරන අරමුණු ඒ දේවල් එක්ක තියෙනවා නම් ණය වෙලා කරලා එනවා නම් දෙපාරක් හිතන්න. ගොඩක් දේවල් ජපාන වෙනස් වෙනවා. ඒ දේවල් වලට ඉතින් අපි හැමෝටම මුණ දෙන්න වෙනවා. ජපානේ හොඳ රටක් ඉන්න. හැබැයි හොඳට දැනගෙන ඉන්න. හොඳටම දැනගෙන ඉන්න. දන්නේ නැතුව ඇවිල්ලි වෙලා අමාරු වෙටෙන්න එපා. එහෙනම් ආයෙ දවසක හම්බෙමු.